මෙන්න දැන් ලැබුණු පුවතක්. විශේෂයෙන් දකුණු පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ ඍජු මැදිහත් වීමෙන් කණ්ඩායම් 4ක් මේ විමර්ශනය ආරම්භ කළා. සභාවේ සභාපතිවරයා අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක් වෙනවා. දැන් සභාපතිතුමාගේ කාර්යාලයටම ඇවිල්ලා මේ වෙඩි තියලා යනවා. මොකද එතුමා මේ පිළිබඳව රජයේ නිල ස්ථාවරය මේක ගැන වගකීම ආණ්ඩුව ගන්න ඕනේ කියලා විපක්ෂයේ മന്ത്രിවරු අපි දැක්ක පාර්ලිමේන්තුවේ කියනවා මේ ආරක්ෂාව තහවුරු කරන්න ඕනේ මේකද ජාතික ආරක්ෂාව කියලා විපක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී කතා කරා ඔබතුමාත් කතා කරන අපි දැක්කා. අද උදෑසන වැලිගම ප්‍රාදේශීය සභාපති වෙච්ච මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් මේ වෙන විට පරීක්ෂණ ආරම්භ කළා තියෙනවා. විශේෂයෙන් දකුණු පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ ඍජු මැදිහත් වීමෙන් කණ්ඩායම් 4ක් මේ විමර්ශනය ආරම්භ කළා තියෙනවා. මේ වෙන විට තොරතුරු ලැබිලා තියෙනවා යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් පැතියාවකින් අපි ස්මෝල් ආම්ස් කුඩා අවියකින් යූස් කරලා උණ්ඩ 4ක් භාවිත කළා තමයි මේ වෙඩි තැබීම සිද්ධ කරලා තියෙන්නේ. ඉතින් පැති කීපයකින් විමර්ශන කණ්ඩායම් 4ක් බොහොම කඩිනමින් මේ වෙන විටත් විමර්ශන ආරම්භ කළා තියෙනවා. අපි විශ්වාස කරනවා කඩිනමින් මේ පිළිබඳව තොරතුරු ලබා ගන්නට අපිට හැකි වෙයි කියලා, නීතිය ක්‍රියාත්මක කරන්න හැකි වෙයි කියලා. පොලිසිය නැද්ද මේ පිළිබඳව පසුවිපරමක්? ඒ වගේම මම එක ඇහුවේ මේක මේ දේශපාලනික කෝන්ත්‍රයක්ද මෙතන මේ පිරිමහලා තියෙන්නේ? මේක කිසිම දේශපාලන ප්‍රශ්නයක්ද එහෙම නැත්නම් පුද්ගලික ප්‍රශ්නයක්ද කුමන ආරවුලක්ද කියන එක නෙමෙයි මෙතන ගැටලුව තියෙන්නේ. විශේෂයෙන් ශ්‍රී ලංකා පොලිසියට යම්කිසි අපරාධයක් වාර්තා වුණාම ඒක ජාති කුල ආගම් ભેද පක්ෂ අපිට අදාළ වෙන්නේ නැහැ. අපි අපේ මුඛ්‍ය පරමාර්ථය තමයි නීතිය ක්‍රියාත්මක කළා සැකකරුවන් වරදකරුවන් අපරාධකරුවන් නීතියට හැනට එක් කර ගැනීම. ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල ඇතුළතදීම තමයි මේ වෙඩි තැබීම සිද්ධ කරන්නේ සභාපතිවරයාගේ කාමරේ. එතනින් ඊට පස්සේ අපි දකිනවා ඒ වෙඩි තියපු වෙඩික්කරුන් බොහොම නිදහසේ ස්කූටරයකින් මේ පලා යනවා. මේක ඇතුලේ මේ පරිසරය ඇතුලේ මේගොල්ලන්ට නිදහසේ පලා යන්න පුළුවන් පරිසරයක් සකස් වෙලා තිබිලා තියෙනවා. මේ සම්බන්ධයෙන් අවධානය යොමු වෙලා තියෙනවා. පැහැදිලි. ඒක තමයි මම කිව්වේ මේ අනපේක්ෂිත ලෙස මේ සිදුවීම වාර්තා වෙලා තිබ්බා. එම ස්ථානයට පැමිණි මං හිතන හැටියට රාජකාරී කටයුත්තක් කිරීමේ බව පෙන්වමින් තමයි ඒ ප්‍රාදේශීය සභාවට අවතීර්ණ වෙලා තියෙන්නේ. නිසා තොරතුරු කීපයක් ලැබිලා තියෙනවා. මං හිතන හැටියට අපිට සාධාරණ විදිහට මේ කටයුත්ත සාධාරණයක් ඉෂ්ට කරන්නට හැකි වෙයි කියලා අපි විශ්වාස තවත් පුවත් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.